මගෙන් කෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ වගේ ඩෑෂ් කැමරා 60ක් ගෙන්න ගන්න කොච්චර මුදලක් යයිද කියලා. ඉතින් මේ චයිනා වල තොග මාකට් එකේ දාලා තියෙන මේ මිල තමයි මෙතන මේ දාලා තියෙන්නේ මේ ඩෑෂ් කැමරාව වගේම රිවර්ස් කැමරාව මේ සෙට් එකම. එතකොට මේක මෙයා බලලා තිබ්බේ මේකෙන් කෑලි 60ක් ගෙන්න ගන්න. දැන් ඉතින් ඔය මගේ ඉම්පෝර්ට් කෝස් එක බලපු කට්ටියට එතකොට ඉම්පෝර්ට් කරන කට්ටිය ඉන්නවනේ. එතකොට ඉම්පෝර්ට් කරන්න හිතාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලන්ට එන පොදු ප්‍රශ්න තමයි බඩු ගෙන්නන්න ගියපුවාම මෙන්න මේක ගෙනාවොත් මේ අපිට මේකෙන් මෙන්න මෙච්චරක් ගෙනාවොත් මේකට කොච්චර ගාණක් යයිද කියන එක ප්‍රශ්නයක් නේ ඒගොල්ලන්ට. එතකොට මේකට දැන් අපිට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කෙලින්ම උත්තරයක් දෙන්න බෑ. සීකාගෝ ගෙනෙද්දී මේකට මෙච්චර මුදලක් යයි කියලා කෙලින්ම කියන්න බෑ. මොකද අපි ගේන අයිටම් එක අනුව අපි ගේන අයිටම් එකේ ප්‍රමාණය අනුව ඒ කියන්නේ කෑලි ප්‍රමාණය අනුව පැකේජ් සයිස් එක අනුව වටිනාකම අනුව මේකේ ගණන් එකින් එකට වෙනස් වෙනවා. ඉතින් මේවා ඉතින් උදාහරණ වීඩියෝ ටිකක් ඉතින් මම දාගෙන යන්නේ. ඉතින් මේ වගේ මම වීඩියෝ ටිකක් තවත් දාන්න බලාපොරොත්තු වෙනවා. එකින් එක මේ වගේ අපි චෙක් කරපු ඉන්වොයිස්. දැන් ඉතින් මේක අර කෙනෙක්ට මේ දල අවබෝධයක් ලබා ගන්න ඕන නිසා තමයි මෙන්න මේ වගේ මම මේක දාන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඕගොල්ලන්ට මෙතන මම පෙන්නන්න සාමාන්‍ය මේ වගේ කෑලි 60ක් ගේන්න බලපු කෙනෙක්ට කොහොමද ඉන්වොයිස් එකේදී ලංකාවට ගෙනල්ලා කස්ටම් ක්ලියර් කරගන්න කීයක් එයාට ගියාද කීයක් යනවද කියන එක මම මෙතන මේ වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක තමයි මේ අයිටම් එක. එතකොට මෙතන ඩොලර් 8.60ක් කියලා තියෙනවා. වෙරිෆයිඩ් සෙලර් කෙනෙක්, සප්ලයර් කෙනෙක්. එතකොට එයාගේ මිනිමම් ක්වොන්ටිටි එක දාලා තියෙනවා කෑලි 10ක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ 10ට වැඩි ප්‍රමාණයක් මෙයා 60ක් තමයි ඕඩර් එක දාලා තිබුණේ. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්. ඒක ඉන්වොයිස් එක චෙක් කරාට පස්සේ මේ 60ට අදාළව ලංකාවට ගෙනල්ලා කස්ටම් ක්ලියර් කරගන්න සාමාන්‍ය කොච්චර මුදලක් මෙයාට ගියාද කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ බහණ්ඩවල සීකාගෝ ගේනේ වගේ ඔයගලන්ට ලොකු ලාභයක් ලබන්න ඕනේ නම් ඒ කියන්නේ කෑලි සාමාන්‍ය 10ක් 15ක් එහෙම ගෙනල්ලා තේරුමක් නැහැ. සමහර සාමාන්‍යයෙන් කෑලි 50න් උඩවත් ඕඩර් එකක් දාන්න ඕනි. එතකොට තමයි මේකේ අපිට ලාභයක් ඇතුව ලංකාවේ විකුණා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේක දැන් ඉම්පෝර්ට් වලට එන ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මේ ඉම්පෝර්ට් කරන්න පටන් ගද්දී ඔන්න මේක මේම ගෙනාවට පස්සේ අපිට කීයක් යයිද කොච්චරක් වියදම යයිද. ඉතින් වියදම සරල ගණන් බලන ක්‍රමේ තමයි මෙතන මේ මම පෙන්නන්නේ ගණන් බලපුවා. ඒ කියන්නේ උදාහරණ දැන් මේක එක අයිටම් එකක් ඊට පස්සේ මම තව දානවා තව වීඩියෝ දානවා එකින් එකට ඉන්වොයිස් චෙක් කරපුවා දානවා. එතකොට ඕගොල්ලන්ට මේවා පොඩ්ඩක් බලලා හරි තේරුම් ගන්න පුළුවන් මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ මේවට ඕඩර් කරන ක්වොන්ටිටි එක වෙනස් වෙද්දී සමහරලාට මේ වගේ වටිනාකමක් තව අඩු වැඩි වෙන්න තියෙනවා. ඒ කියන්නේ මේ ක්වොන්ටිටි එක තව අඩුවෙන් දැම්මොත් ඔයාලට මේ මෙහෙට එද්දි මේකට වැඩි මුදලක් යන්නත් ඉඩ තියෙනවා. ඒ ක්වොන්ටිටි එක වැඩි කරලා දැම්මොත් ඕගොල්ලන්ට මේකේ ලොකු ලාභයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම දැන් පෙන්නන්නම් මේක දැන් මෙයා දාපු ඉන්වොයිස් එක. ඒ කියන්නේ මේ සප්ලයර්ත් එක්ක මම අර අපේ කෝස් එකේ නම් ආපු කට්ටියට කියලා දෙනවා. ඕගොල්ලන්ට මේක ඉගෙන ගන්න ඕන නම් හරියට ඉම්පෝර්ට් එක අපේ කෝස් එකට සම්බන්ධ වෙලා ෆෝන් නම්බරේ මේ වීඩියෝ එක දානවා. ඉගෙන ගන්න පුළුවන්. අපි මේක ලයිෆ් ටයිම් ගයිඩ් කරන්න සපෝට් එක දෙනවා. මෙන්න මම මෙතන ඊතලේ දාන්න තැනින් ගිහිල්ලා ඔය සප්ලයි එක chat කරාට පස්සේ සාමාන්‍ය සප්ලයි දෙන ඉන්වොයිස් එක චෙක් කරලා තමයි අපි මෙතන ගණන් බලලා මෙයාට දෙන්නේ. හොඳයි අපි බලමු මේ කොහොමද ඉන්වොයිස් එක අපි ඉස්සෙල්ලා බලමු. සප්ලයි දුන්න ඉන්වොයිස් එක බලලා මේක 60ක් කෑලි 60ක් ගේන්න සාමාන්‍ය කොච්චර මුදලක් මෙතන ගිහිල්ලා තියෙනවද කියලා අපි බලමු. හොඳයි මේ තියෙන්නේ මේ කස්ටමර් මට එවලා තිබ්බ ඉන්වොයිස් එක මේ චෙක් කරන්න. එතකොට ගණන් බලන්න තමයි මේ ඉන්වොයිස් එක එයා දීලා තිබුණේ කොච්චර මුදලක් යනවද කියලා. ලංකාවට ගෙනල්ලා මේකේ කෑලි 60ක්
කස්ටම් ක්ලියර් කරලා ගන්නම. ඉතින් මෙතන තියෙනවා අයිටම් එක ඉන්වොයිස් එකේ දාලා තියෙනවා අයිටම් එක මොකක්ද කියලා. ඊට අමතරව එකට ගාන කොච්චරක්ද කියලා දාලා තියෙනවා. ඩොලර් 8.5ක් කියලා දාලා තියෙනවා. කියන්නේ යා දෙන තොග මිල එතන දාලා තියෙන්නේ. එතකොට ක්වොන්ටිටි එක කොච්චරක්ද කියලා මෙතන මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙතන දාලා තියෙනවා 60ක් කියලා ක්වොන්ටිටි එක. ඊට අමතරව ඩොලර් වලින් සම්පූර්ණ වටිනාකම ඩොලර් 510ක් කියලා දාලා තිනවා. එතකොට තව මෙතන තියෙනවා shipping cost එක විදියට ඩොලර් 5ක් දාලා. එතකොට ඒ shipping cost එක දාලා තියෙන ලංකාවට එන්න නෙවෙයි. චීනේ ඉඳලා අපේ කියන්නේ චීනේ ඒගොල්ලන්ගේ ෆැක්ටරියේ ඉඳලා අපේ චීනේ තියෙන වෙයාරහවුස් එකට එන්න ගාන තමයි දාලා තියෙන්නේ මේ පාර්සලේ. එතකොට ටෝටල් එක විදිහට මෙතන ඩොලර් 515ක් දාලා තියෙනවා. හොඳයි දැන් අපි බලමු මේක කස්ටම් ක්ලියර් කරලා ගන්නම ලංකාවට අදාළ බදු මුදල් ගෙවලා සීල් දේවල් කරලා ගන්න කොච්චර මුදලක් යනවද කියලා අපි චෙක් කරපු විස්තරය අපි බලමු දැන්. හොඳයි මෙතන තියෙන්නේ මේ ඩෑෂ් කැම් 60කට අදාළව අපි ලංකාවේ කස්ටම් ක්ලියරින් කරලා ගන්න සම්පූර්ණම යන වියදම තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේවා දාන්නේ මේ වීඩියෝ දාන්නේ ඕගොල්ලන්ට යම්කිසි දලා අවබෝධයක් ගන්න. එතකොට එකින් එක භාණ්ඩ වලට මේවා වෙනස් වෙනවා. දැන් මෙතන දාලා තිනවා මේ සම්පූර්ණ යන වියදම මේ තියෙන්නේ 27000යි. එතකොට පැකේජ් සයිස් එක විදිහට දාලා තියෙනවා. මෙතන CBM ප්‍රමාණය 0.18ක් කියලා. එතකොට සම්පූර්ණ පැකේජ් එකේ බර දාලා තියෙනවා කිලෝ 24ක් කියලා. ඊට පස්සේ සාමාන්‍ය නීති රීති ටික තියෙනවා. අපේ ඒක දාලා තියෙනවා. රේගු නීති වලට අදාළව මේක අපි කොහොමත් ලංකාවට ගෙනාවට පස්සේ නැවත චෙක් කරනවා. ඒ කියන්නේ රේගුවෙන් බලනවනේ මේවා. එතකොට ඒකට අදාළ කරන සම්පූර්ණ විස්තරයක් එක තමයි ඕගොල්ලන්ට අපි මේක දෙන්නේ මේ බහන්ඩ් එක සාමාන්‍යයෙන් ක්ලියරන්ස් වලට යන කොච්චර ගාණක් යනවද කියලා ඒ විදිහට ඔයගොල්ලෝ බලවලා දෙන්න කිව්වට පස්සේ. ඉතින් මේවා දාන්නේ ඔයගොල්ලන්ට දල අවබෝධයක් ගන්න. ගොඩක් අය ඇවිල්ලා අහන ප්‍රශ්න තමයි මේවට කොච්චර මුදලක් මේක ගෙන්න ගන්න කීයක් යනවද කියලා අපෙන් ඩක් ගාලා අහනවනේ. එතකොට ඒකට අපිට ඉක්මනින් පිළිතුරක් දෙන්න බැරි හේතු තියෙනවා. මේ හැම දෙයක්ම තීරණය වෙනවා. ඒ කියන්නේ අපි ගේන අයිටම් එක මොකද්ද? ඒකේ බර කොච්චරක් තියෙනවද? CBM එක එතකොට full amount එක වටිනාකම එතකොට ලංකාවට ගේන්න ආනයන සීමා පනවප එකක්ද නැති එකක්ද? ඉතින් ඒ කොහොම තීරණය කරලා තමයි බලලා තමයි අපි මේ ගණන් ටික දෙන්නේ. හොඳයි. එතකොට නිකමට අපි බලමු මේ 27000යි නේ මෙතන ගාන. එතකොට මේක මේ සාමාන්‍යයෙන් මෙයාට එකට ඒ කියන්නේ shipping cost එක විදිහට කීයක් ගිහලා කියන්නේ මෙහෙට එන්න එකට කොච්චරක් මේ shipping cost එකක් විදිහට ගිහිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් අපි බලමු මේක බෙදලා. හොඳයි 27000 නේ ගාන. එතකොට 27000 බෙදෙන්නේ 60න් කෑලි 60ක්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒ ඩෑෂ් කැමරා එකටයි රිවර්ස් කැමරා එකටයි සෙට් එකම ගේන්න මෙයාට සාමාන්‍යයෙන් එකට shipping cost එකක් විදිහට බහන්ඩේ වටිනාකමට අමතරව රුපියල් 450ක් තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් එකින් එකට එක භාණ්ඩ කීපයක් දාලා මම මේක වීඩියෝ සීරීස් එකක් හදනවා. ඉතින් ඒවට මේකින් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මේකට ආපු ගාන නෙමෙයි තව එකකට එන්නේ. මොකද මේක SH කෝඩ් අනුව මේකේ බදු මුදල් තීරණය වෙන විදිහවල් තියෙනවා. ඉතින් මේකට මේ කියන්නේ ඉලෙක්ට්‍රික් අයිටම් වලට වෙනයි, බෑග් සපත්තු වලට වෙනයි, එතකොට ටොයිස් වලට සෙල්ලම් බඩු වලට වෙනයි, පොත්පත් වලට වෙනයි. ඒ වගේ දේ එකින් එකට වෙනස් වෙනවා. ඉතින් උදාහරණ විදිහට පොඩ්ඩක් ඒ වගේ දේවල් අර කෙනින් කෙනා මේ චෙක් කරපු ඉන්වොයිස් ටික මම දාගෙන යන්නම්. ඒවත් බලලා ඉම්පෝට් එක ගැන අවබෝධයක් ගන්න. ඉතින් මේක ඉගෙනගෙන ඔයගොල්ලන්ටත් බහන්ඩ් ඉම්පෝට් කරගන්න අවශ්‍ය නම් ෆෝන් නම්බරේ දාලා තිනවා කතා කරලා අපේ කෝස් එකට සම්බන්ධ වෙලා එහෙම ඉගෙනගෙන ඉම්පෝට් එක කරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙමනම්. thank you.